ඔය කොළුකාර පුතාලා දෙන්න පොඩක් දෙපැත්තට වෙන්න. Oh my God! What is that? නෑ උන් දෙන ළඟට වෙලා තව ටික ඉම්බා. කනට කළා රහස් කියන්නේ මොකද්ද? ඔච්චර ඔය අනිත් උන්ටත් ඇහෙන්නේ කියලා. Okay. මේකප් ගෙනල්ලා ඉන්ටර්වල් එකේ මේකප් කරන්න එපා හරි. අපි බය වෙනවා මෙහි. මේ හරිය ළමයෙක් ඉන්නවා ගෑල් ළමයේ දෙපැත්තම මූණ රෝස පාටයි කට රතු පාටයි. ඉන්ටර්වල් එකේ අමුයේ මස් කාලා වගේ. මට ඕනනම් කියන්න තිබ්බ තුන්වෙනි පෙළේ මෙහා කෙළවරේ ගෑල් ළමයේ කියලා. එහෙම කිව්වොත් හරි නෑනේ. කයි කියන්නේ. උදේ නෑ. ඉන්ටර්වල් දෙන්නේ මොනවා හරි කන්න. දැන් ඉතින් ඔය මං ඒත් බැලුවා ටිකක් බය හිතුණා මෙහෙන් බලද්දි කවුරු හරි කනට ගහලා වගේ. තනි කර රෝස පාටයි. අනිත් එක ඔහෙල ඕවා ගාගෙන බස් වල යනවා. ඔය තොල් වල ඒවා ගෑවෙනව නේද මේ ෂර්ට් වල එහෙම. ඒ මිනිස්සු ගෙවල් වල ගුටි කනවා නෝනලගේ. ඔහෙන්ද මේ ලිප්ස්ටික් පාරක් තියෙන කියලා මිනිස්සු ෂර්ට් එකේ. සහගහන අපරාධ කරන්න එපා. එන එක ගාගෙන වේලන් යන්නේ. දැන් මම දැකලා තියෙනවා පන්ති වල මේ පන්තියේ ගෑල් ළමයිතුත් ඕක කරනවා. දැන් පිරිමි ළමයින්ට ඉන්ටර්වල් නෙවෙයි. ඉවර වෙච්ච ගමන් කඩම් බිඳන් දුවනවනේ. ගෑල් ළමයි වොෂ්රූම් එකට යනවා. ගිහිල්ලා කණ්ණාඩි ඉස්සරහ හැඩ වෙනවා. කමන්නේ කෙල්ලෙක් වුණාම ලස්සනට බහින්න ඕනේ එළියට. ඒක හරි. ලිප්ස්ටික් ගාගෙන ඉච්චර හරියක් කරන්න යන්න එපා. පොඩ්ඩක් ඔය ගඳ යන්නේ සෙන්ට් එකක් ගහගත්තර කමන්නේ. අනික ඒක වේලුන් නැති වුණාම ටක් ගාලා ගෑවෙනවනේ. ගෑවෙනවද ලිප්ස්ටික්? ගෑවෙනව නේද? ඉක්මනට වේලුන් නැති වුණොත් ගෑවෙනවනේ. ඔතන ඉඳන් බස් එකට ගිහිල්ලා මිනිස්සු ටිකක් අර පවුල් කඩා කප්පල් වෙලා